අද දවසේදීත් ඔබව ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නා අතර 2026 වර්ෂයේ පෙබරවාරි මාස 10 වන දින දෙවියන් වහන්සේගේ මිනිසයා වූ අපගේ ආත්මික පියාවන ගරු සැමුවෙල් චන්දන දේවගතතුමා විසින් ගෙන එන්නා වූ අසන්නේ අභිමුඛයට අපි සැම සවන් දෙමු. ආබ්‍රහම් ඒමට පෙර මම සිටියෙමි. යේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට සැබෑවක් නුඹලාට කියමි. ආබ්‍රහම් උපදින්නට පළමුවෙන් මම සිටිමි කීසේක. යොහාන් 8 වෙනි පරිච්ඡේදයේ 58 වෙනි පදය. අපගේ ඇදහිල්ලේ මූලික කරුණු වලින් එකක් නම් ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සෑම අතින්ම සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ බවත් පියාණන් වහන්සේට සම්පූර්ණයෙන්ම සමාන බවත්ය. බොහෝ අය සිතන්නේ යේසුස් වහන්සේ කිසිවිටකත් දෙවියන් වහන්සේ බව ප්‍රකාශ නොකළ බවත් පියාණන් වහන්සේ සමග සමානාත්මතාවය ප්‍රකාශ නොකළ බවත්ය. එහෙත් යේසුස් වහන්සේ ආබ්‍රහම් වීමට පෙර මම වෙමි යනුවෙන් ප්‍රකාශ කළ විට උන්වහන්සේ තම දෙවියන් වහන්සේ පිළිබඳ වඩාත් පැහැදිලි හා අවිවාදිත ප්‍රකාශය කරමින් පැරණි ගිවිසුමේ යෙහෝවා සමග සමාන තත්ත්වයක් ඉල්ලා සිටියහ. ආබ්‍රහම්, ඊසාක් සහ ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බොහෝ අවස්ථාවලදී දේවත්වය ප්‍රකාශ කළ අතර යුදෙව් නායකයින් කෝපයට පත් කළහ. යුදෙව්වන් විසින් කරන ලද අපහාස චෝදනාව වූයේ ඔවුන් ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස උත්පත්තිය ලැබූ බවත් සහ පියාණන් වහන්සේ සමග එක්කෙනෙකු බවත් විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කිරීමයි. යේසුස් වහන්සේ ලෝකයේ පාපය ඉවත් කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටවා බව ඔවුන් විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කළහ. ආබ්‍රහම් වීමට පෙර මම වෙමි යනුවෙන් යේසුස් වහන්සේ ප්‍රකාශ කළ විට උන්වහන්සේගේ ප්‍රකාශය යුදෙව්වන්ගේ ශ්‍රේෂ්ඨතම අනාගත වක්තෘවරයා සහ කුලදෙටුවන් සහ යුදෙව් ජාතියේ පියාට පූර්ව පැවැත්මක් පමණක් නොව ඔහු විශ්වයේ ශ්‍රේෂ්ඨ දෙවියන් වහන්සේට වඩා අඩු දෙයක් නොවන බවද ප්‍රකාශ කළේය. ඊශ්‍රායෙල් දරුවන් ඊජිප්තුවේ වහල්භාවයෙන් පිටතට ගෙන ගිය සහ මම වෙමි යනුවෙන් ප්‍රකාශ කරමින් දැවෙන පඳුරෙහි මෝසෙස් සමග කතා කළ ශුද්ධ ලියවිල්ලේ මම බව යේසුස් වහන්සේ ප්‍රකාශ කරමින් සිටිසේක. දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාගේ නාමය කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ටම විනාශ නොවී සදාකාල ජීවනය ලැබෙන පිණිස පාපයට පරිපූර්ණ පූජාවක් ලෙස කුරුසියේ මිය යාමට පොළවට පැමිණීමට තම සුවෛරී විශ්වීය සිංහාසනය අත්හැරියේ කවුදයි අපි කිසිවිටකත් අමතක නොකරමු. යේසුස් වහන්සේම අපට පවසන පරිදි මම ඇල්ෆා සහ ඔමේගා, ආරම්භය සහ අවසානය, පළමුවැන්නා සහ අන්තිමයා වෙමි. බයිබලයේ අවසාන මමයි ප්‍රකාශය අපට මතක් කර දෙයි. සැබවින් මම ඉක්මනින්ම එන්නෙමි. ආමේන්. එසේ වුවද එන්න ස්වාමීන් වන ජේසුස්. ඇදහිල්ලේ ප්‍රකාශනය මා කීවාට පසු කියවමු. ප්‍රේමනීය පියාණෙනි, මාගේ ගැලවුම්කාරයා සහ ස්වාමීන් වන ජේසුස් වහන්සේ මා වෙනුවෙන් මිය යාමට සදාකාලික දේවත්වයේ සිංහාසනය මත තම පරමාධිපත්‍ය ස්ථානයේ සිට පැමිණි බව දැන ඔබ ඉදිරියෙහිම පුදුම වෙමි. සැබවින්ම ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාගේ ස්වාමීන් සහ මාගේ දෙවියන් වහන්සේය. උන්වහන්සේ සිටින සහ පැමිණීමට සිටිසේක. මාගේ ස්වාමීනි, මම ඔබට නමස්කාර කරමි. ආමේන්.
අද දවසේදී මේ දේව වචනය ඔබගේ ජීවිතයට ආශිර්වාදයක්ම වේවා. ජේසුස්